ආනයනය කරනු ලබන භාණ්ඩයක මුල් වටිනාකම රුපියල් 60,000යි. ඒ සඳහා 14ක තීරුබද්දක් අය කෙරේ. තීරුබද්ද ගෙවීමෙන් පසු භාණ්ඩයේ වටිනාකම කියලා අහනවා. එතකොට මේ ප්‍රශ්නේ එන්නේ අපේ 10 වසරේ ප්‍රතිශත පාඩමේ තියෙනවා පරිවනම් බදු, තීරුබදු, ආදායම් බදු, වැට් බදු, සුළු පොලි. ඊට අමතරව 11 වසරේදී මේ ප්‍රතිශත කාණ්ඩයටමයි තියෙන වැල් පොලි සම්බන්ධ දැනුම කල්පිත කරනු තියෙනවා. එතකොට ඒත් එකකින් එකක් තමයි මේ ප්‍රශ්නේ හැදෙන්නේ. පිටි ප්‍රශ්නේ හැදෙන්නේ. බොහෝ විට මේ ප්‍රශ්න අංක 1ට තමයි ගොඩක් අවුරුදු වල එන්නේ. ඉතින් එතකොට මෙතන කතාව තියෙන්නේ තීරුබදු සම්බන්ධව. එතකොට අපි දැනගන්න ඕනේ දැන් මම ප්‍රශ්නදී කියන්නේ ඔය ගැන කතා කරනකොට නිකන් තීරුබද ගැන දැනගන්න අපිට නිකන් කටපාඩම් කරන්න වගේ තියාගන්න තියෙන්නේ එක සූත්‍රයක් විතරයි. මොකද්ද? තීරුබදු මුදල කියන්නේ දැන් තීරුබද්ද කියන කතාව තීරුබද්ද අය කරන්න ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් අබේකේදී රපෝට් එකේදී වගේ භාණ්ඩ අපනයන සහ ආනයන කටයුතු වල තමයි අය කරන්නේ. එතකොට ඒ බද්ද අය කරන්නේ ආනයන හෝ අපනයන වටිනාකමෙන් 100% ගානක් percentage ලෙස. එතකොට එහෙනම් මේ ගානට අවශ්‍ය වෙන්නේ පාඩම් කරලා තියාගන්න ඕනේ එකම සූත්‍රය තීරුබදු මුදල සමානයි ආනයනික හෝ අපනයන වටිනාකම වැඩි කිරීම CN R කියන්නේ රේට් කියලා percentage අනුපාතය කියන එකේ පරිණාම මම ගත්තේ CN R ඒක තමයි අපි මේ ගාන දැනගෙන ඉන්න ඕනේ ඒකම පාඩම් කරන්න තියෙනවා. එතකොට මේක තමයි අපි දැනන් ඉන්න ඕනේ සූත්‍රය. ගණන් අහනකොට තීරුබදු මුදල අහන්න පුළුවන්. තීරුබදු මුද අහනවා නම් ආනයනික වටිනාකම සහ තීරුබදු ප්‍රතිශතය අනිවාර්යෙන් දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට තව ගානක් එන්න පුළුවන්. ආනයනික වටිනාකම අහන්න පුළුවන් මේ දෙක දෙක. තීරුබදු මුදලයි ප්‍රතිශතයයි දීලා ආනයනික වටිනාකම අහන්න පුළුවන්. එහෙම නැත්නම් තීරුබදු මුදලයි ආනයනික වටිනාකම දීලා තීරුබදු ප්‍රතිශතය අහන්න පුළුවන්. ප්‍රශ්න 1යි 2යි 3යි. තව එකක් තියෙනවා තීරුබදු වලින් පසු වටිනාකම. දැන් මෙතන මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ තීරුබදු ගෙවීමෙන් පසු වටිනාකම. ඉතින් එතකොට ඒක හදන්න ඇත්තටම මෙතන මේ සූත්‍රයෙන් හොයන්න වෙන්නේ මේ තීරුබදු මුදල හොයාගෙන ඊට පස්සේ ආනයනික වටිනාකමට තීරුබදු මුදල එකතු කරන්න ඕනේ. එතකොට තමයි තීරුබදු ගෙවුවට පස්සේ මේ භාණ්ඩයේ මුළු වටිනාකම එන්නේ. ඒ කියන්නේ මේ භාණ්ඩය වෙනුවෙන් ආනයනික වටිනාකම ලෙස රුපියල් 60,000ක් වියදම් කරලා දෙනවා. ඒ වගේම දැන් අපි මේ ගාන දැන් උත්තරේ ඒ කියන්නේ තීරුබදු මුදල අනේ තීරුබදු මුදල මේ ගාන මේ භාණ්ඩය වෙනුවෙන් වැය කරලා දෙනවා. එතකොට මේ භාණ්ඩයේ මුළු වටිනාකම වෙන්නේ භාණ්ඩය වෙනුවෙන් වැය කරපු ආනයනික වටිනාකම සහ ඒ භාණ්ඩය වෙනුවෙන් අපි ප්‍රයෝග දෙපාර්තමේන්තුවට ගෙවපු තීරුබදු මුදලේ එකතුව. එහෙනම් අපි ඉස්සෙල්ලාම තීරුබදු මුදල හොයාගෙන ඉමු. එතකොට එහෙනම් ආනයනික වටිනාකම වැඩි කිරීම. එහෙනම් ආනයනික වටිනාකම රුපියල් 60,000ක් ලෙස තමයි සඳහන් වෙන්නේ. 60,000 වැඩි කිරීම 14. දැන් ඉතින් අපිට උඩයට කපන්න පුළුවන්. එකතු ගුණ කරද්දී බෙදද්දී ගුණ කිරීමකින් තියෙනකොට උඩයට කපන්න අපිට අයිති තියෙනවා. එහෙනම් බිංදුවක වෙනවා. දැන් 600 වැඩි කරන්න තියෙන 14න් 614න් වැඩි කරන්න තියෙන්නේ. එහෙනම් 14 වරක් 6 බලමු. 14 වරක් 6 බලලා අගට බිංදුවක දාමු. 14 වරක් 6 වරක් 14. 6 වරක් 4 24යි දෙකක් ඉතුරුයි. වරක් 6 2යි 8යි බිංදුවකයි. රුපියල් 8,400ක රුපියල් 8,400ක තීරුබදු මුදල මේ භාණ්ඩය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට ගෙවන්න සිදු වෙනවා. එහෙනම් දැන් අපි මේක නෙමෙයි ෆයිනල් ආන්සර් එක. අන්තිම උත්තරේ මේක නෙමෙයි. අපි අන්තිම උත්තරේ තීරුබදු වලින් පසු වටිනාකම ආනයනික වටිනාකම වන රුපියල් 60,000ට එකතු කරන්න ඕනේ. තීරුබදු මුදල වන 8,400. එතකොට උත්තරේ එනවා රුපියල් 68,400. මේක තමයි අන්තිම උත්තරේ. අන්තිම උත්තරේ කියලා පෙන්වන්න අනිවාර්යයෙන්ම ඉරි දෙකකුත් ගහලා තියන්න. එතකොට එහෙනම් මෙන්න මේක තමයි පැරමන්ස් එක. මෙන්න මේ විදිහට තමයි අපි මේ ගාන හදන්නේ. එතකොට මෙන්න මේ වගන්තිය නම් මෙන්න මේ සූත්‍රය නම් ලියන්න අත්‍යවශ්‍ය නැහැ. මම අර විතර වගන්තිය නම් ලියන්න ඒකට ටිකක් පැහැදිලි. මේ බලන ගුරුවරයාට දෙනවා මේක නීට් එකට අපි තීරුබදු මුදල වෙනවා දෙනවා. තීරුබදු වෙනස් වෙනවා දෙනවා. අන්තිම උත්තරේ ටික ගන්නවා. මේ අන්තිම උත්තරේ මේක කියලා අපි ඒක විශේෂ කරලා පෙන්නලා තියෙනවා. හරිද? ඒතර ඕක තමයි මේක ආන්සර් එක වෙන්නේ. ඉතින් මේකේ මේ අවුරුද්දේ ලකුණු ප්‍රදානය කරලා තියෙන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම මෙන්න මේ 60,000 100,000 ගුණ කරන එකට එක ලකුණක්
වෙන් කරලා තියෙනවා පේපරේ හදපු ප්‍රොෆෙසර්. ඊට පස්සේ මේ 68400 කියන අන්තිම උත්තරේට තව ලකුණක් වෙන් කරලා තියෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් මෙන්න මේක රෆ් ෂීට් වල කටුවට කොලවර කරලා මේ මෙන්න මේක විතරක් හදනවා තිබුණොත් එයාට හම්බෙන ලකුණු එකයි. ඒ නිසා මෙන්න මේ ගණනය කිරීමත් මේක පෙන්වන්න අත්‍යවශ්‍යයි. මම කියන්නේ සමහර අවුරුදු මීට කලින් අවුරුදු වල කෙලින්ම මේ අන්තිම උත්තරේ ලකුණු දෙක දීලා තියෙනවා. හැබැයි මේ අවුරුද්දේ මේ ලකුණු දෙක මෙහෙම දෙකට කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි කොහොම ලකුණු දුන්නත් මුල් ලකුණු දෙකම ගන්න. මේ ලේසි ප්‍රශ්න නේද? කිසිම ලකුණක් අපිට යවන්න එපා. ඒ නිසා කොහොම ලකුණු කැඩුවත් අනේ විදියට මෙන්න මේ විදියට නීට් එකට ගාන හදලා වැඩි අවසන් කරනවා.